ගොවිපලේ වැදගත් වෙන්නේ මේක වටේටම හොඳ ආරක්ෂිත වැටක් ඉසඩීම් හදලා තියෙනවා මේ කළු දැල් සහ ඉටි කවර වලින් මේක ඉතා වටිනා මොකද හේතුව මේකට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඒකට ඉසඩීම් පැහැදිලි කිරීමක් කරනවා මේ මෙන්න මේ පැල සම්බන්ධව ඉසඩීම් පොඩක් කියන්න. දැනටමත් අපි පැල 3000ක් හදන්න අනිද්දර පැල 3000ක් හදනවානේ. දැනටමත් පැල සතියක විතර කාලයක්ම පැල මේ දැන් ගෙනලා මේක මේ සතියක් විතර කාලය පැනන්නේ යාගෙන ඉන්න මේ කාලගුණයට ඔරොත් වෙන විදිහට තමයි මේ ඊරේලිය තියලා තියෙන්නේ. මෙතන පැල 300ක් විතර තියෙනවා. ඒ විදිහටම කොටස් විදිහෙන් මේ පැල වෙන් කරලා තියෙන අපිට මේ පාර්ශ්වයෙන් ගන්න පුළුවන් විදිහට. මේ එතනත් පැල 300ක් විතර ප්‍රමාණයක් තියෙනවා. මෙතනත් පැල 300ක් විතර තියෙනවා මෙතනත්. හොඳ රියලි වැටෙනවා මේ යනවා මේක හොඳ ප්‍රශ්නමත් කළේ තියෙනවා දැනටම හොඳ විදියට තියෙනවා. දැන් අනිද්දා හදනකොට තාම සති දෙකකින් තව හොඳ වර්ධනයක් වෙනවා. මේක දැන් අපිට පාස් විදියටම හදලා තියෙන්නේ. ඒකෙන් අපි ගෙම් එක පස්මාදේ හදන්න මේ ටැක්ටෙන් හාලා ඒකෙනෙට ගොඩක් විදියට මේ පස්මාදේ පස්තික මත පිට පස්තික අරන් තියෙන අඟල් 4ක විතර මත පිට පස්තා මෙතන අරන් තියෙනවා. එක ගොඩකට මේ බීල් දොරව දෙකක් විතර වෙනවා. එකිනෙක ගොඩකට බීල් දොරව දෙකක් දාලා කරදහයයි කොම්පෝස්ට් වල එකයි. එක දාලා මික්සර් එක කරනකොට මික්සර් එක කරලා පැල 24ක් විතර මේ බෑග් 24ක් විතර දාන්න පුළුවන්. අඟල් 6ක් තමයි බෑග් වල දාන්නේ 24ක් විතර දාන්න පුළුවන්. ඒ විදිහට තමයි තියෙන ඔක්කොම මේ ගොඩ ගහලා තියෙන මේ නිසත් දැනටමත් අපි මේ පැත්තට තල 3000ට මේ දාලා තියෙන්නේ තල 3000ක් කියන දාලා තියෙන්නේ මේ ඔක්කොම දාලා තියෙන්නේ මේක අඟල් 6ක තමයි මේ බෑග් වල දාලා තියෙන්නේ. ඒ වගේම අඟල් 6කට තමයි දාලා තියෙන්නේ. හරි කලවම් කරන විදිහ අපි මේ දැනටමත් අපි මේ ඉන්නවා. හරි මේකෙදි වැදගත් වෙන්නේ මිස්ටර් ඩ්‍රීම් මේක පහසු විදිහට යා මතු පිටපස්තික අරන් තියෙනවා ගොඩවල් බිල්බරෝ දෙක ගානේ. මේක ඉතා සාර්ථක ක්‍රමයක් මම හිතන්නේ පහසුයි හැමෝටම මේක තේරුම් ගන්න තනිතක හරිම ලේසි බෑග් වලට එහෙම නැත්නම් පොට් වලට මේ කලවම් කරන මාධ්‍ය දාගන්න මේකේ කාලේ සෙමිය ගොඩක් ඉතුරු වෙනවා මේක නෙමෙයි. ඩොලමයිට් දාලා තමයි ගොඩ කරලා තියෙන්නේ. එන්නේ ඒක ඩොලමයිට් දාලා තමයි ගොඩ කරලා තියෙන්නේ. මේකට නම් සති දෙකකට සති තුනකට විතර කාලයක් යනවා මේවා. ඔව්. ඩොලමයිට් දාලා සති දෙකක් තුනක් ඔය කාලයකට තමයි මේ පස් ගොඩ ගහලා තියෙන්නේ. ඒකට ඒකෙදි වෙන ජීවාණු හරණය වෙන එකක් වෙනවා. එතකොට පස්සේ
අපිට මේක මැනගන්න ලේසි විදිහට තමයි බකට් එකක් අපි තියාගෙන මේ එක එක තල 3000ක් නේ මේ එක පාටකට ඒ නිසා මේක අපි මේ ප්‍රමාණයක් තියෙනවා මේක අපි සාමාන්‍ය අඟල් 6ක විතරනේ දාන්න තියෙන්නේ ඒක මේක අපි මේ 2.5ක් දානවා එතන මෙයා පහදු ක්‍රමයක් ඔව් ඒ කියන්නේ මේකටම මේ ලේසි විදිහට තමයි අපි මේ හදලා තියෙන්නේ ඒ කියන්නේ මැන මේ මේක තමයි පස් ගන්න මේ මැනුම් ඒකකය මේකෙන් තමයි මෙයා මේ බෑග් එකට 2.5ක් දාලා තමයි ඒක ලේසි මෙයාට මේක තව ක්‍රමයක් මෙයා ඒකත් හරි තරලයි ඒක ඒ කියන්නේ ඒකේ හදිසියෙ මේ සමාහට අපිට මේ තවල් වල දානකට සමාහට වැඩි වෙයි අඩු වෙයි මේ එමනේ මේකෙන් කට බොරවල දෙකක් දාලා මේකෙන් භාගයක් විතර දානවා වෙනම ලොකු බකට් එකක් තිබ්බ දෙක එකක් හරි දාගන්න පුළුවන් ලේසි විදිහට අපි හදලා තිබුණා අනෝම මහත්මයා ඉතාමත් උනන්දුවෙන් මේ වගේ වැගාව කරලා තියෙන බව අපිට පේනවා. ඔව් දැන් ඔයා මේ යාරමිලා කැටපොහොර දානවා මේකටනේ. හොඳයි. ඔය මූඩියෙන් එකක්ද ඔයා දාන්න හිතන්නේ? ඔව් ග්‍රෑම් 5ක ප්‍රමාණයනේ. හොඳයි. දාන්නකෝ එහෙනම් බලන්න. වෙන මොනවද ඔයා මේකට යොදාගත්තේ පොහොර? අපි තාම නම් ගොවර මොකුත් කියන්නේ කර 10 මිශ්‍රණෙයි. ඔව්. එතකොට අපි දුන්න කොම්පෝස් කොහොර කිලෝ 2යි. දැනට මේ නේද? මම සාත්තු කරනවා. බලනවා. ඕ ඒ නිසා ඔයාගේ වගාව සාර්ථකයිනේ. මේ තියෙන මිස්ටර් ඩීම් ගේ ඉඟුරු වගාව මේකට මාස දැන් 3ක් වෙනවා සම්පූර්ණ මාස ගාන ඉතාම හොඳ මට්ටමට මේක ආරම්භ කරලා තියෙනවා. මම ෆිල්ම් ලොකු මහන්සියක් කළා තියෙනවා. මේක ඉතා වැදගත් වෙනවා මොකද හේතුව අනිත් අයට මේක දැනගන්න ඕනේ මේ පඳුරු දැමීම සහ මේ පියාවලිය හොඳින් තම කැමැත්තෙන් කරන් පස්සේ මේක තියෙන වටිනාකම සහ මේ කැලවල පිළිවෙලට මේක සිදු කරලා තියෙන නිසා දැනට මේ අල මොටේ දාලා මොටේ වැඩි ප්‍රමාණයක් දැම්ම මේක ඉතා හොඳ මට්ටමකට තියෙනවා මේ ඉන්නේ මිස්ටර් ඩීම් මම හිතන්නේ මිස්ටර් ඩීම් ලොකු මහන්සියක් කළා දෙනවා මේක අපි සන්තෝෂයෙන් කරන කාරණයක් ඩීම්ගේ මේ දායකත්වය හරි වටිනවා අපිට ඉතාම හොඳ මට්ටමට ගෙනත් තියෙනවා ඉඟුරු මම හිතන අපේ අදාළ කාල සීමාව තුළ වෙනකොට මේ ඉහළ අස්තන්න මට ගන්න පුළුවන් වෙයි මෙයා හොඳ මහන්සියක් වෙලා තියෙනවා ඒ වගේ මෙයාගේ නව පැල කිරීමක් දැන් ආරම්භ කරලා තියෙනවා මේ එනකොට ඒකට අවශ්‍ය වටපිටාව හදාගෙනවා මේ එනකොට මිස්ටර් ඩී මම හිතන ඉඟුරු වගාව සම්බන්ධව හොඳ විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් තමයි මිස්ටර් ඩීම් කියන්නේ මම හිතන්නේ ඒකේ හොඳ ප්‍රතිඵලයක් තියෙන මේ වටපිටාව දැක්කම පස්සේ තේරෙනවා අපිට කොහොම මේකට දක්වන දායකත්වය මැදිහත් වීම කැපකිරීම කරන හොඳ කැපකිරීමක් කරනවා ඒ වගේම මේ කැපකිරීම තුලින් හොඳ ප්‍රතිඵලයක් ලැබමින් තියෙනවා මිස්ටර් ඩීම් මම හිතන්නේ අපිට හොඳ කෙනෙක් කියන්නේ මිස්ටර් ඩීම් හොඳ කෙනෙක් අපිට මේ වගා භූමිය ඉතාම ලොකු කැපකිරීමක් කරලා යා ඒ වටපිටාව හදා යනවා ඉතින් මම හිතන්නේ අපිට මිස්ටර් ඩීම්කින් විමසීමක් කරොත් එම මිස්ටර් ඩීම් මොකද හිතන්නේ මේ වැඩේ ගැන මේ වැඩේ නම් හරි සාර්ථකයි මේ ඉදිරියට අපි කරගෙන දැනටමත් මම තල 3000ක් විතර දාලා තියෙනවානේ තල 3000ක පැල අනුන් කරලා තියෙන පළවෙනිම පැල 200ක් ගණායේ මේ 200න් තමයි මේක මේ මෙතන ලස්සන්ට මේ වැඩ වෙලා තියෙන්නේ ඉදිරියට බලමු හොඳ අස්වන්නක් ගන්න පුළුවන් අපි මාංශයෙන් සාමාන්‍ය මෙතන සමස්ත පැල සංඛ්‍යාව කිසි මිස්ටර් තියෙන්නේ පැල සංඛ්‍යා සමස්ත පැල සංඛ්‍යා පැල 3200යි ඒතර 200 නික මාස 3ක් වෙනවනේ මේක දැන් අපි බෙදීලා මාස එකමාරක් වෙනවා කලින් මාස එකමාර පැලයක් දුන්නේ අපිට ඒක මේ පැලවට මාස 3ක් වෙනවා හදන්න තියෙන එක අනික් ගහ හදනවා පැල 3000 වැදගත් වෙන්නේ මේක මේ වටපිටාව මෙයා හදලා තියෙන විදිහ දා මේ භූමිය හරි නිසි පරිදි හදා තියෙනවා. ඉතින් කිරුවැලිය නියමිත ප්‍රමාණයට වැටෙනවා. ඒ වගේම පස් මිශ්‍රණය හොඳට කරලා තියෙනවා. මේකට අවශ්‍ය කර 10ක් ගොම මේ මතු පිටපස් කොම්පෝස්ට් පොහොර හොඳින් හදා තියෙන ඒක අර ප්‍රමිතිකරණය අනුවටම එයා සිදු කරන ඒකේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඉතින් බොහොම සන්තෝෂයි මිස්ටර් ඩීම් මම හිතන්නේ අපිට ඔයා ලොකු අත්දැකීමක් වෙයි. බොහොමත් ස්තුතියි මිස්ටර් ඩීම් ඔයා අපිත් එක්ක මේ සම්බන්ධ